අද මේ බලමු කෙහෙල් වලින් මේ කෑමක් හදන්න ඕන කියලා හිතුණා. ඉතින් මම ඔයාලටත් ඒක පොඩ්ඩක් පෙන්වන්න ඕන කියලා හිතුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එකක් ගන්නෙ. මේ කෙහෙල් මුව අරගෙන මෙන්න මේ කෙහෙල් මුව ගෙඩිය පිටින් තියෙද්දි මේ වාගේ පෙති කපා ගන්න. පෙති කපාගෙන පැත්තකින් තියාගන්න. බිත්තර ගෙඩි දෙකක් විතර අරගෙන මේකට කෑලි මිරිස් ටිකක් 3-5 හැඳි භාගයක් විතර කහ ටිකක් ලුණු ටිකක් දාලා ලෑස්ති කරගන්න. ලෑස්ති කරගෙන ඉවරලා මේ කෙහෙල් මුව පෙත්ත දාන්න මේකට. දාලා හොඳට බිත්තරයකට දාන්න. මේ බිත්තරයකට දාලා මේක අපි මේ විදිහට බිත්තරයකට දාලා බිත්තරයකේ පොඟවලා මෙතනම පැත්තකින් තියාගන්න. ආයෙ පාරක් අපි දාන්න වෙනවා. ඒ නිසා මෙතනම පැත්තකින් තියාගත්තට කමන්නේ. හරි. මේ විදිහට අපි බිත්තරයකේ පොඟව ගන්නවා. බිත්තරයකට දාලා දෙපැත්ත කලවම් කරලා ගාලා තියන්න. ඔය විදිහට ඔක්කොම බිත්තර ටික ඔක්කොම පෙති ටික මෙහෙම දාලා හදාගන්න. හදාගෙන ඉවරලා ඉතින් මම වීඩියෝ දික් වෙන හන්දා මෙතනින් මේක නවත්තලා ආයෙ මං ඉතුරු ටික කරද්දි ගන්නවා. ඊට පස්සේ මේ විදිහට බිස්කට් ටික දාගන්න. බිස්කට් ටික දාලා බිස්කට් ටික දාලා මේක තවල ගන්න ඕනේ. මම මේක මේ විදිහට දාගන්නවා. ඔයාලට ඉතින් තව ගන්න පුළුවන් මේක මේ විදිහට දාලා ඒක තමයි බිස්කට් ටික දාගන්නවා.